බ්ලොක්්චේන් සිංහල චැනල එකත් එක එකතු වෙලා ඉන්න හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. අද දවසේ අපි කරන්න යන්නේ බිට්කොයින් සම්බන්ධව ටෙක්නිකල් වගේම ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් එකක්. ඒ වගේ මතක් කරන්න කැමතියි මම මේ YouTube channel එක හදලා අවුරුදු 5කට වැඩි 2020 දෙසැම්බර් තමයි මේ channel එක හදලා තියෙන්නේ. ඊට පස්සේ වීඩියෝ දෙකක් දාලා නවත්තලා තියෙනවා කාර්යබහුලත්වය සහ වෙනත් වැඩවලට අවධානය යොමු කිරීම හින්දා. ඒ කියන්නේ ගිය සැරේ බුල් මාකට් එක කාලේ තමයි මම මේ වීඩියෝස් දාලා තියෙන්නේ. ඒතකොට මේ ක්‍රිප්ටෝකරන්සි ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කියන වීඩියෝ එක 2021 මාර්තු මාසයේ දාලා තියෙන්නේ. එතකොට මම මේ දැන් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2026 මාර්තුවේ. එතකොට මේ මාසෙට මේ වීඩියෝ එකට හරියටම අවුරුදු 5ක් වෙනවා. ඉතින් මම හිතුවා අවුරුදු 5කට පස්සේ මේ channel එක ආපහු රිවයිව් කරන්න ඕනේ කියලා. එතකොට blockchain කිව්වහම cryptocurrency සහ trading ගැන තමයි අපි මූලිකව කතා කරන්නේ. හැබැයි අපි blockchain එක ගැන ටිකක් ගැඹුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැන් trading වල තියෙනවානේ technical සහ fundamentals කියලා. එතකොට fundamental analysis කිව්වහම ගොඩක් කට්ටියට මතක් වෙන්නේ news සහ events වගේ දේවල්. හැබැයි බ්ලොක්්චේන් එකත් ෆන්ඩමෙන්ටල්ස් තියෙනවා. කියන්නේ ටෝකනොමික්ස් චේන් ඇනලයිසිස් වගේ දේවල් ගැන අපි කතා කරනවා. එතනින් එහාට ගිහිල්ලා බ්ලොක්්චේන් එක සම්බන්ධව ක්‍රිප්ටෝ සම්බන්ධව තියෙන කන්සෙප්ට්ස් අපි කතා කරනවා. ඒ කියන්නේ උදාහරණයකට ලික්විඩිටි පූල් එකක් කියන්නේ මොකක්ද? proof of stake mechanism එක කියන්නේ මොකක්ද? අන්න ඒ වගේ දේවල් අපි කතා කරනවා. එතනනුත් එහාට ගිහිල්ලා අපි බ්ලොක්්චේන් ඩෙවලොප්මන්ට් ගැනත් කතා කරනවා. ඒ කියන්නේ හිතන්නකෝ Ethereum virtual machine එකේ smart contract එකක් ලියන්නේ කොහොමද? ඒ කියන්නේ ටෝකන් එක ලියන්නේ කොහොමද? ඒ වගේ දේවල්. ඒ කියන්නේ blockchain development පැත්තේ තියෙන ඒ කියන්නේ ඔය solidity වගේ languages C++ වගේ languages වලින් කොහොමද අපි development කරන්නේ වගේ දේවල් කතා කරනවා. කියන්නේ Ethereum ecosystem එක විතරක් නෙමෙයි Solana වගේ තවත් development කරන්න පුළුවන් blockchains තියෙනවා. ඒ වගේ අපි ඒව ගැන කතා කරනවා. එතකොට ඒ කියන්නේ මේක මේ crypto සම්බන්ධව සියල්ල කතා කරන සියලු දේවල් කතා කරන channel එකක්. ඒ හින්දා අපිව subscribe කරලා තියාගත්ත කියලා පාඩුවක් වෙන්නේ නැහැ කියලා මං හිතන්නේ. දැන් අපි මාතෘකාවට යමු. අපි ඉන්නේ බිට්කොයින් වල වීක්ලි chart එකේ. මේක ඇවිල්ලා Binance වල spot chart එක. එතකොට මං හිතුවා මේ දක්වා මොකද්ද උනේ කියන එක ගැන පැහැදිලි කරගෙන ගිටියා නම් හොඳයි කියලා. මෙතනින් ඉස්සරහට වෙන්න යන්නේ මොකද්ද කියන එක ගැන කතා කරන්න කලින්. එතකොට අපි මේ දැන් ඉන්නේ bear market එක කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තාමත් bear market නෙමෙයි කියන කට්ටිය ඉන්න විදියක් නැහැ නේ. හැබැයි ඔයගොල්ලන්ට මතක ඇති ගිය අවුරුද්දේ මෙන්න මේ bear flag එක හැදෙන කාලේ. මෙන්න මේක. මෙන්න මේ bear flag එක හැදෙන කාලේ. ඒ කියන්නේ ඇත්තටම ගිය අවුරුද්දේ කියන්නේ 2025 11 වෙනි මාසේ ඒ කාලේ ඉඳන් තමයි මේ bear flag එක හැදෙන්න පටන් ගන්න තින්නේ. සමහර කට්ටිය කිව්ව දෙයක් තමයි මේ bull market එකේ pull back එකක් වෙන්න පුළුවන් කියන එක මේක. මෙහෙම මෙතනට pull back වෙලා දැන් මේක අප් වෙන්න පටන් ගත්තට පස්සේ ගොඩක් කට්ටිය කිව්වා මේක දිගටම මෙහෙම අප් වෙලා මෙහෙම all time high කඩාගෙන උඩට යයි කියලා. හැබැයි එහෙම උනේ නැහැ. මේ bear flag එක break වෙලා පල්ලෙහාට වැටුණා. එතකොට මොකක්ද ඒගොල්ලන්ගේ ප්‍රෙඩික්ෂන් එක වැරදින්න හේතුව? මොකක්ද ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරේ? ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරා මේ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මේ මීට වඩා ලොකු බුල් මාකට් එකක්. ඒ කියන්නේ බිට්කොයින් එක ඒ කියන්නේ ඕල්ඩ් කොයින් සීසන් එකකුත් ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා ඒකත් එක්ක. තේරුණාද? 1.26ට වඩා 1.50ට විතර බිට්කොයින් එක ගිහිල්ලා ඕල්ඩ් කොයින් සීසන් එකේ කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ හිටියේ. ඉතින් ඒකෙන් හින්දා තමයි ඒගොල්ලෝ මේ ප්‍රෙඩික්ෂන් එකට ගියේ. හැබැයි එහෙම උනේ නැහැ. මේ මාකට් සයිකල් එක අපි අවුරුදු 4කට දැක්කන ඕල්ඩ් කොයින් සීසන් එක අපි බලාපොරොත්තු වෙන තරම් ලොකුවට ආවේ නැහැ. ඉතින් ඒගොල්ලෝ මොකක්ද අමතක කරපු ටෙක්නිකල් ඩීටේල් එක. ඒක බලාපොරොත්තු වෙච්ච හින්දා ඒගොල්ලෝ ටෙක්නිකල් ඩීටේල් එකක් අමතක කළා. ඒ තමයි දැන් මේ කහපාරට තියෙන්නේ මේ ඇවිල්ලා සිම්පල් මූවිං ඇවරේජ් එකක් 20 සිම්පල් මූවිං ඇවරේජ් එක සහ 50 එක කොළ පාරට තියෙන එක දෙකම බ්‍රේක් කරගෙන පල්ලෙහාට වැටුණා. එතකොට මේ දෙකම බ්‍රේක් කළා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් බෙයා මාකට් එකක් තමයි. එතකොට මම පාවිච්චි කරන මූවිං ඇවරේජස් හතරේ පාටවල් අයිනෙන් දාන්නම් ඔයගලන්ට. ඒ කියන්නේ 20 එක කහ පාට 50 එක කොළ පාට 100 එක රතු පාට 200 එක දම් පාට. ඔය හතර තමයි තියෙන්නේ. එතකොට මම පාවිච්චි කරන්නේ සිම්පල් මූවිං ඇවරේජස්. ඒ කියන්නේ SMEs පාවිච්චි කරන්නේ. එතකොට දැන් මේ bear flag එක බ්‍රේක් වෙලා පල්ලෙහාට වැටුනහම ගොඩක් කට්ටිය බලාපොරොත්තු වුණා 200 එකට වෙනකන් එයි කියලා. 200 එකෙන් බවුන්ස් වෙයි කියලා. මොකද ලොකු ඩම්පයක් ගිය හින්දා. හැබැයි මෙතන මොකද උනේ මෙන්න මෙතනින් රිකවර් වුණා මේ. ඒ කියන්නේ හරියටම කියද්ද 60000න් රිකවර් වුණා. ඒ කියන්නේ 60000 59 60 අතර ඒ කියන්නේ ඒකට හේතුව තමයි ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක රවුන්ඩ් ඉලක්කමක් රවුන්ඩ් ඉලක්කමක් කියනකොට රවුන්ඩ් සංඛ්‍යාවක්. ඒ කියන්නේ රවුන්ඩ් නම්බර් එකක් මෙතනෙන් හරියටම 60000න් බවුන්ස් වුණා. එතකොට ඇයි 60000න්ම බවුන්ස් වුනේ? ඒක රවුන්ඩ් ඉලක්කමක් හින්දා විතරද? ඊට වඩා ඒ කියන්නේ මේ පැත්තට ගියොත් ඔයගලන්ට මේ සපෝට් එක දිගේ මේ පැත්තට ගියොත් ඔයගලන්ට පේනවා මේ හරිය ලොකු කන්සෝලිඩේෂන් එකක් තියෙනවා. මේක විශේෂයි. මේ කන්සෝලිඩේෂන් එක මොකක්ද ඇත්තටම?
දැන් මේක ගැන අපි විශේෂයෙන් කතා කරන්න ඕන. මේකට මම කියන්නේ ETF කන්සල්ටේෂන් එක කියලා. මම මෙහෙම මේ හරියන වගේ ඔය වගේ වික්ස් අයින් වෙන්න වගේ පොඩ්ඩක් ලකුණු කරගන්න. මේකට ගමුකෝ දාමුකෝ පාට. එතකොට මේකට අපි දාන්න පුළුවන් නමක් මේ හරියෙන් දාමු. ETF consolidation ETF consolidation එක කියලා දාමු. මොකද ETF consolidation කියන්නේ ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ETF Bitcoin සහ Ethereum ETF කොයි කාලේ වගේ දෙන්නේ. Bitcoin ETF එක එන්නේ කොයි කාලේද? ඇත්තටම දැන් BlackRock එකේ Bitcoin ETF එක ඇත්තටම approve වෙන්නේ හරියටම 2024 ජනවාරි මාසේ 10 ට්‍රේඩ් වෙන්න පටන් ගන්නෙ 11 වෙනිදා. ඒතර මම හරියට මෙතනින් ලකුණු කරනවා. ඒ සතිය ලකුණු කරනවා. දැන් මේ වීක්ලි chart එකේ ඉන්න හින්දා මෙතන 8 පෙන්නන්නේ මොකද අර වීක් එකටම ගන්න ඕනේ. ඒකින්ද නමුත් මේක 10 වගේ රේන්ජ් එකේ තමයි තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් ඔයගලන්ට වෙනවා මොකද වෙලා තියෙන්නේ. ETF approve වෙච්ච ගමන් BlackRock එකේ. කෙලින්ම Binance administration එක ETF approve කරපු ගමන්ම ලොකුවට Bitcoin up වෙලා තියෙනවා. ඒ නිවුස් එකත් එක්ක. නේනවනේ. ඒ කියන්නේ බිට් දැන් ලොකු ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ රේන්ජ් එකට ආවම මොකක්ද ඇත්තටම වෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා මේ සමහරට දන්නවා ඇති Grayscale fund එක. Grayscale fund එක ඊට කලින් Bitcoin ගොඩාක් එකතු කරගෙන තිබ්බා. ඒකට ඒගොල්ලන්ගේ මේ ෆෙයා රේන්ජ් එකට ආපු හින්දා අපේ 60000 70000 රේන්ජ් එකට යන හින්දා ඒගොල්ලෝ විකුණන්න පටන් ගත්තා. සෙල් කරන්න පටන් ගත්තා ඒගොල්ලන්ගේ තියෙන Bitcoin. එතකොට BlackRock එකේ ඔක්කොම Bitcoin ගන්න පටන් ගත්තා. buy කරනවා. එතකොට ඒ සෙල් සහ buy අතර බැලන්ස් එක තමයි මේ හරියින් යන්නේ. කියන්නේ ෆෙයා ප්‍රයිස් එකකට ඇවිල්ලා ඒ BlackRock එකයි Grayscale එකයි අතර ඒ කියන්නේ buying selling තමයි මේ රේන්ජ් එක පුරාම යන්නේ. එතකොට ඒ නිසා තමයි මම මේකට කියන්නේ ETF consolidation එක කියලා. එතකොට මේක මේ පැත්තට දික් කළොත් මොකද වෙන්නේ මේ පැත්තට? ඒ කියන්නේ ඔයගලන්ට පේනවා historically මේක 2021 bull market එකේ peaks වලට සමපාත වෙනවා. ඒ කියන්නේ bull market top එකට ඒ රේන්ජ් එකට යනවා. ඒ කියන්නේ 68000 වගේ රේන්ජ් එක ඒකට මැච් වෙනවා. එතකොට ඒ හරියට තමයි බැලන්ස් එක එන්නේ. ඒ කියන්නේ මේ ෆෙයා ප්‍රයිස් එක එන්නේ. එතකොට මේක මේ පැත්තට ගිහිල්ලා බැලුවා මේ පැත්තට දික්කනොත් මොකද වෙන්නේ? ඔයගලන්ට පේනවා කෙලින්ම මේ පැත්තට එක්ස්ටෙන්ඩ් කරාම අපිට සෙට් වෙන්නේ මොකටද? මේ දැන් අපි ඉන්න තැනට. තේරෙනවද? ඒ කියන්නේ මේ ෆෙයා ප්‍රයිස් එකට ආපහු ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම BlackRock එක Bitcoin ගන්න පටන් ගත්ත ෆෙයා ප්‍රයිස් එකේ තමයි අපි ඉන්නේ. ETFs BlackRock එක විතර නෙමෙයි අනිකුත් ETF approve වෙච්ච. ඉතින් ඔයගලන්ට තේරෙනවනේ මොකද්ද දැන් මෙතන වෙන consolidation එකේ තියෙන විශේෂත්වය කියලා මේ area එකේ. එතකොට මේ consolidation එකේ තමයි අපි දැන් ඉන්නේ. එතකොට මේ වගේ දැන් මේ fundamentals සහ technicals mix කරගෙන අපිට මේ වගේ analysis කරන්න පුළුවන්. එතකොට එහෙම කරනවා නම් ඒකලෝ දැකලා තියෙනවා නම් ඒක හොඳයි. මම ලංකාවේ වෙන කවුරු හරි ඒ වගේ කරනවා නම් හොඳයි ඇත්තටම. දැන් මම දැකලා නැහැ එහෙම කරන කට්ටිය ගොඩක් අඩුයි. ඒ කියන්නේ ටෙක්නිකල් ගොඩක් කට්ටිය නිකන් මේක සපෝට් එකක් විතරක් කියලා අර ගන්නවා. එහෙම නෙමෙයි. අපි ඒකට අදාළ ෆන්ඩමෙන්ටල් කරුණුස් ගන්න ඕනේ. ඇයි සපෝට් එක උනේ? ඇයි රේන්ජ් එකේ බැලන්ස් වෙන්න පටන් ගත්තේ? මොකද හේතුව කලින් ETF approve වුණාට පස්සේ වෙච්ච ක්‍රියාවලිය හින්දා. ඒ බැලන්ස් ප්‍රයිස් එකට ආපු හින්දා. කියන්නේ Grayscale සහ BlackRock අතර යන buying selling ඒ ඉවෙන්ට් එක. ඒ කාල පරාසය තමයි එතන වෙන්නේ. ඒතකොට කොහොම හරි ඊට පස්සේ දැන් අපි ඇවිල්ලා ඉන්න මේ බැලන්ස් රේන්ජ් එකට හේතුව ඒකයි. එතකොට ඔයගොල්ලෝ දැන් මෙතනින් පස්සේ මොකද්ද වෙන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනි. එතකොට දැන් ඔයගොල්ලන්ට දැන් මේ පේනවා ඇති මම ඇදලා තියෙන ප්‍රයිස් channel එකක් parallel channel එකක් පල්ලෙහාට parallel channel එක දිගේ තමයි ලස්සනට මේක වැටෙන්නේ. ඒ කියන්නේ මේ bear market එක යන්නේ. අපි මේක daily chart එකට ගියොත් අපිට මේක ඊට වඩා හොඳට බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයගලන්ට පේනවා ඇති ඩේලි එකේදී මීට වඩා පැහැදිලිව මේක පේනවා. මේ ලස්සනට යනවා මේ ප්‍රයිස් channel එකේ. හැබැයි දැන් මෙතනදී පොඩ්ඩක් ප්‍රයිස් channel එකටම ඇවිල්ලා නැහැ. තේරෙනවද? චුට්ටක් විතර ඒක කියන්නේ දැන් අපිට ඕන නම් මේක මෙහාට ගල්ලා ඔහොම ගන්න පුළුවන් ඕන නම් ඔය හරියට. එතකොට මේවා කැපෙනවා. ඒ හින්දා මම එහෙම කරන්න යන්නේ. මම ප්‍රයිස් channel එක තියෙන්න අරනවා මේ විදිහටම. කොහොම හරි දැන් අපි බලන්න ඕනේ මොකද්ද වෙන්න යන්නේ මෙතනින් පස්සේ. මේක තවදුරට වැටේද නැද්ද? එතකොට අපි බලාපොරොත්තු වෙන පාත් එක තමයි මෙන්න මේ වගේ එකක් නේ. දැන් මෙතනින් ඔහොම රිකවර් වුණාට පස්සේ ඔහොම ගිහිල්ලා මේ හරියේදී කොහෙන් හරි තැනකින් මෙහෙම යයි කියන එක තමයි දැනට තියෙන හොඳම ප්‍රෙඩික්ෂන්ස් දැනට තියෙන ඒවා. එතකොට එහෙම යන්න මේ හරියේදී කොයි හරියෙන් හැරෙයිද? මේ ප්‍රයිස් channel එකටම හරියට මෙතනට මෙන්න ඕනේ නැහැ. එතනින් උඩට චුට්ටක් යන්නත් පුළුවන්. මේව
එම් විග්ගයක් ගහන්න පුළුවන්. දැන් මෙතනදී උඩට ගිහින් නැතුවම මෙතන වැඩෙන්න පටන් ගත්තා. හැබැයි අපි හරියටම දන්නේ නැහැ මේක තවදුරටත් කන්සෝලිඩේට් වෙයිද කියලා. හොඳයි මෙහෙම කන්සෝලිඩේට් වෙලා මෙතනින් මෙතනට ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ මෙතනින් අලුතෙන් ඔහොම ගිහිල්ලත් යන්න පුළුවන් නේ නේද? එහෙනම් අපි දැන් සිනාරියෝස් කීපයක ඉන්නවා. සාමාන්‍යයෙන් දැන් මෙහෙම වැටෙන්න කොහොම කොයි හරින් වගේ වැටෙයිද කියලා බලනකොට විවිධාකාර ප්‍රෙඩික්ෂන්ස් තියෙනවා. එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් දැන් ගොඩක් කට්ටිය දැන් කියන දෙයක් තමයි ෆිබොනාචි රීට්‍රේස්මන්ට් එක. ෆිබොනාචි රීට්‍රේස්මන්ට් එක අපිට මේ හරියෙන් දාන්නත් පුළුවන් මේ බෙයා ෆ්ලැග් එක කැඩෙන හැන හින්දා නැත්තම් මේ හරියෙන් දාන්නත් පුළුවන්. දැන් මෙතන ඉඳලා දැම්මොත් නම් ටිකක් විතර ගොඩක් උඩින් ගෝල්ඩන් පොකට් තියෙන 80 82 වගේ රේන්ජ් එකකින් ගෝල්ඩන් පොකට් එක 50% ලයින් එකේ මම හිතනවා මේ බෙයා ෆ්ලැග් එක බ්‍රේක් වෙන්න පටන් ගත්ත තැන ඉඳලා දැම්ම නම් හොඳයි කියලා. එතන ඉඳලා දැම්මොත් මේ වගේ අර 78 79 වගේ රේන්ජ් එකක ගෝල්ඩන් පොකට් එකක් තියෙනවා. හැබැයි දැන් අපේ මේ මෙතන ට්‍රෙන්ඩ් ප්‍රයිස් channel එකේ මේ පැත්තේ උඩ ට්‍රෙන්ඩ් ලයින් එකත් එක්ක ගොඩක් එක මැච් වෙන්නේ නැති තැනකට ඇවිල්ලා තියෙනවා. අපි මේ ගෝල්ඩන් පොකට් කියලා මෙතන දාගමු. මේ තියෙන ගෝල්ඩන් පොකට් එක. ඊළඟ 50% ලයින් එක මෙතන තියෙනවා. හරිද 50% එකේ ගන් අපි මෙතනින් පොඩි ලයින් එකක් වගේ ඇඳගමුකෝ 50% ලයින් එක. එතකොට ගෝල්ඩන් පොකට් එකයි 50% එකයි තියෙනවා. මෙතන. ඒ කියන්නේ ෆිබ් එකේ 50% කියලා දාමුකෝ. එතකොට ඒ වගේ තැන් දෙකක් තියෙනවා. එතකොට මේ ඒ ඒරියා එක එතකොට අපි මේ වගේ ඒරියා එකක් ලකුණු කරමුකෝ. මේ වගේ 50% ලයින් එකට ඊට වඩා හොඳයි. ඊට පස්සේ මේක රෙසිස්ටන්ස් එකක් වගේ ලකුණු කරමු. එතකොට මේ වගේ තැන් වලට තමයි එන්න පුළුවන්. ඊළඟට තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි අපි ඔයගොල්ලෝ දන්නවා ඇති අර මේ සමහර විට අහලා ඇති මේ CME gap කියලා එකක්. CME gaps බලන්න නම් ඔයගොල්ලන්ට යන්න ඕන CME chart එකට. ඒකට යන්න නම් BTC කියලා ගහලා BTC1 කියලා ගහලා මේ exclamation mark එකක් තියෙනවා. ඒ කියන්නේ විස්මයාර්ථ ලකුණක්. ඒක තිබ්බහම එනවා Bitcoin futures CME කියලා chart එකක්. අපි chart එකට ගියොත් මේක ඇවිල්ලා මොකක්ද මේකේ තියෙන විශේෂ මේ CME ගැන අපි වෙනම කතා කරමු. CME gaps ඒවා ගැන ඉස්සරහට වීඩියෝස් ගේනවා. මේ මෙතන තියෙන්නේ දැන් CME කියන්නේ Chicago Mercantile Exchange කියන එක. මේක exchange එකක් Binance වගේ නෙමෙයි මේක traditional exchange එකක්. ඒ කියන්නේ මේක trade වෙන්නේ day time එකේ. අර Binance වගේ 24 hours trade වෙන්නේ නැහැ. එතකොට මේක ඇවිල්ලා candles වල daily chart එකේ එහෙම මේ වගේ හිටිනවා මේ gaps මේ වෙනවනේ මෙතන ඉඳලා මෙතනට gap එකක් තියෙනවා daily chart. මේක තමයි CME gap එක කියන්නේ. ඒකට සාමාන්‍යයෙන් මේ CME gap එක fill වෙනවා කියලා කියනවා. එතකොට මේක fill වෙන්න නම් ඉතින් ඇත්තටම දැන් ඒ කියන්නේ මේක fill වෙන්න සති දෙකක් සති තුනක් මාසයක් වගේ ඇතුළත fill වෙන්න ඕනේ කියලා කියන්නේ. නමුත් දැන් නම් ගොඩක් gap එක හැදිලත් නේද? දවස් කීයද 53ක් විතර වෙනවා. මාස දෙකකට කිට්ටු වෙන්නත් වෙනවා. ඉතින් සමහර කට්ටිය දැන් මේක නම් fill වෙන එකක් නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන්. කොහමරි සති 3ක් 4ක් මාසයක ඇතුළත fill වෙනවා. නමුත් ඊට කාල වඩා කල් ගිහිල්ලත් fill වෙන්න පුළුවන් කියලා සමහර කට්ටිය කියනවා. ඉතින් ඒකේ percentage එකක් විදියට 80 90 විතර probability එකක් තියෙන එක CME gaps කියන්නේ. එතකොට ඒක සෙට් වෙන්නේ සාමාන්‍යයෙන් දැන් අපි බැලුවොත් කීයද තිබ්බේ ඒක සෙට් වෙන්නේ 79 81 වගේ රේන්ජ් එකේ. එතකොට 79 81 වගේ රේන්ජ් එක ගත්තොත් ඇත්තටම 79 මේ ගෝල්ඩන් පොකට් එක හරිය වගේ සෙට් වෙනවානේ 79 81 කියන්නේ. එතකොට ඒ රේන්ජ් එකේ ගෝල්ඩන් පොකට් එක කිට්ටුවම වගේ CME gap එක සෙට් වෙනවා. මේ හරින් වගේ ලකුණු කළොත් 79 වගේ 81 හරියටම නෙමෙයි මම කියන්නේ gap එක. මම කියන්නේ ඒ රේන්ජ් එකේ වගේ ලකුණු කළොත් අර මම කිව්වේ ගෝල්ඩන් පොකට් එක හරියට නේද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි ඒ කියන්නේ දැන් මෙතනට අපි මේ මෙතන යන ට්‍රෙන්ඩ් ලයින් එකත් එක්ක පොඩ්ඩක් අප්සෙට්. ඒ කියන්නේ මෙතනට එනන් යන්න ඉඩ තියෙනවා. අවිල්ල මෙතන බ්‍රේක් වෙන්න පුළුවන්. නමුත් මේ හරිය දැන් පහු වෙලානේ තියෙන්නේ. ඒක ට්‍රෙන්ඩ් ලයින් එකෙන් උඩට එන්නත් පුළුවන්. හොඳේ මේ හරියට වගේ ඇවිල්ලා 79 80 රේන්ජ් එකට ඇවිල්ලා නේද? පල්ලෙහාට යන්නත් පුළුවන්. මොකද හේතුව මේ වගේ වික්ස් හැදෙන්න පුළුවන් නේද? මේ ට්‍රෙන්ඩ් ලයින් එක හරියටම යන්න ඕන කියලා ගන්න ට්‍රෙන්ඩ් ලයින් එක මෙතන විග් එකක් ගහන්න පුළුවන් ලොකු. ගහලා පල්ලෙහාට වැටෙන්න පුළුවන්. දැන් පල්ලෙහාට වැටුනම කොයි හරියට යයිද? හරිද? මේක තමයි ප්‍රෙඩික්ෂන් එක. අපි මෙතනදී අපි තව දෙයක් අපි පාවිච්චි කරනවා මේ ප්‍රෙඩික්ෂන් එක ගන්න. ඒ තමයි බැලන්ස් ප්‍රයිස් එක කියන එක. මේ තියෙන්නේ බැලන්ස් ප්‍රයිස් එක. මේ මොකක්ද මේ බැලන්ස් ප්‍රයිස් එක කියන්නේ? මේක විශේෂයි. දැන් මේක ඇත්තටම Bitcoin සම්බන්ධ වැදගත් data එකක්.
මේක ඇත්තටම තියෙන්නේ මේ ඔයගොල්ලෝ අහලා ඇති සමහරට Glassnode කියන වෙබ්සයිට් එකේ ගොඩක් වෙලාවට මේක හොයාගන්න පුළුවන් එකකින්. හැබැයි ඒකෙත් කියන්නේ ඔක්කොම data ගන්න බෑ සාමාන්‍යයෙන් Glassnode එකේ subscription එකක් තියෙනවා. subscription එක නැතුව අපිට ගන්න පුළුවන් limited data ප්‍රමාණයක්. දැන් මේකට නම් ඇත්තටම subscription එකකුත් ඕන. දැන් මම මේක ගත්තේ ඇත්තටම මේ Twitter එකෙන්. Twitter එකෙන් කියන්නේ X එකෙන් ගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට මේනවා මේ chart එකේ දැන් මම මේ balance price එක ගැන වෙනම කතා කරනවා. ඉස්සරහට වීඩියෝ එකක් වෙනම ගේන්නම්. සම්පූර්ණ විස්තරයක් මේකේ තියෙන prices ගැන කියන්නේ සියලු විස්තරයක් ගේනවා. හැබැයි මේකදී අපි දැන්ට අපි කතා කරමු buy balance price එකෙන් මොකද්ද වෙන්නේ? අතන balance price එක කියන්නේ මේ එකෙන් කියන්න පුළුවන් අපිට market cycle එකේ bottom එක. ඒ කියන්නේ මේ සැරේ තියෙන bear market එකේ bottom එක කියන්න පුළුවන්. දැන්ට ඔයගොල්ලන්ට පේනවා දැන්ට තියෙන්නේ මේ වෙලාවේ මේක තියෙන්නේ මේක වෙනස් වෙනවා. මේ වෙලාවේ තියෙන්නේ balance price එක 39300යි. හරිද? එතකොට 39.31 කියන්නේ 39300ක් තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේක තමයි වැටෙන්න පුළුවන් අවම ප්‍රයිස් එක මේ සැරේ. ගොඩක් දුරට ඒක ගොඩක් වෙලාවට හරියනවා. ඒ කියන්නේ අපි දැන් chart එකට ආවොත් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මේ හරියට වගේ එන්න පුළුවන් නේ 40000 39000 40000 වගේ රේන්ජ් එකට මෙහෙම එන්න පුළුවන්. මේක ඉතින් අප් වෙන්න පුළුවන් කොච්චර දුර කියන්න බෑ. මේක මේ ට්‍රෙන්ඩ් ලයින් එක හරියට නිකන් එන්නත් පුළුවන් නේ. මේ හරි ඕන තැනකින් එහෙම නැත්නම් මේ කන්සොලිඩේෂන් එක හරියම වැටෙන්නත් පුළුවන් ආපහු පල්ලෙහාට. කොහොම හරි ඒක තමයි දැන්ට තියෙන ටිකක් හොඳ ප්‍රෙඩික්ෂන් එකක් ඒක. ගැන වෙනස්සන්න පුළුවන් ඉතින් මේක අපි මේ හැම දෙයක්ම අවිනිශ්චිතයි අපි දැනට කියන කියන දැන්ට තින ඩේට අනුව තම මේ කියන්නේ ඉතින් කොහොමරි ඒවගේ මෙතන තින තව විශේෂයක් ඒ තමයි දැම් මම මේක ඇතරම ගියොත්හෙම වීකලි චාට්කට වීකලි චාට්ක පොඩ්ඩක් මෙහම ගියාම මේ ගිය සැරේ බ්‍යාමාකට් එක ගැන බැලුවත් ගිය සැරේ බ්‍යාමාකට් එකේ බොටම්ස් බැලුවොත් දැම 200 එක ඉඳං 200 කැපෙන තැන තියෙනවනේ මෙතන යට වැටෙන්න පටන් ගන්න කලින් 200 කැපෙන තැන ඉඳන් ඔහොම බැලුවොත් පල්ලෙහාට කොච්චරක් ඩවුන් වෙලා තියෙනවද 130ක් විතර වගේ තියෙනවා 130ක් විතර වගේ යටට ගිහිලා තියෙනවා 200 එකකින් එතකොට අපිට මේ සැරත් ඒ විදිහ මේ පැටර්න් එක මතුනොත් මොන වගේ වෙයිද අපිට දැන් මේ වෙලාවේ තියෙන්නේ 200 එක කොතනද මෙතනනේ එතන ඉඳන් ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතන ඉඳන් 100ට 30ක් වගේ පල්ලෙහාට බැලුවොත් දල වශයෙන් කොච්චරද හරියටම 41 40 වගේ තමයි වැටෙන්නේ. එතකොට මේක අර බැලන්ස් ප්‍රයිස් කතාවත් එක්ක මැච් වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ හැබැයි මේක එච්චර හොඳ ප්‍රෙඩික්ෂන් එකක් නෙමෙයි. ඒ හේතුව මේක හොඳ ප්‍රෙඩික්ෂන් එකක් නෙමෙයි කියන්නේ මේක දැන් අපි පැටර්න් එකක් මතු පැටර්න් එකක් බලනවා විතරයි. දැන් මේ කලින් සැරේ 200 එක තියෙන කාලේ බිට්කොයින් එක 20000ට තිබ්බේ. එතන ඉඳන් 130 15ට වැටෙන එකයි. දැන් මෙතන තියෙන 50 60 50 90 60 රේන්ජ් එකකින් 130 15ට වැටෙන එකයි දෙකක්. ඒ දෙක ඒ වුණාට අපිට එක පැටර්න් එකක් එකම විදිහට මතුවෙන හින්දා ඒ පැටර්න් එක ආපහු ආවොත් කියලා හිතලා තමයි ඒ පැටර්න් එක අනුව තමයි අපි කියන්නේ මේ ඒක බැලන්ස් ප්‍රයිස් එක කියන රේන්ජ් එක 39 40 රේන්ජ් එකටත් මැච් වෙන නිසා ඒක තමයි ගොඩක් දුරට මේ සැරේ බෙයා මාකට් එකේ බොටම් එක වෙන්න පුළුවන් කියලා. ඊළඟට අපි මේ කල්පනා කරන්න ඕනේ මේ කොච්චර කාලෙ යයිද කියන එක බෙයා මාකට් එක. ඒකත් වැදගත් නේ. එතකොට මේ සම්බන්ධ ප්‍රෙඩික්ෂන් කීපයක් තියෙනවා. දැන් එකක් තමයි සමහර කට්ටිය කියනවා මේක මේ ඒ කියන්නේ දැන් මාර්තු මාසේ දැන් මේ මාර්තුනේ දැන් මැයි මාසේ වගේ වෙනකන් යන්න පුළුවන්. ඒ කියන්නේ මම මැයි මාසේ මේ හරිය වගේ ලකුණු කරමු මැයි මාසේ අන්තිම මම ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේක යන්න පුළුවන් විදි තියෙනනේ ගොඩක්. ඒ කියන්නේ දැන් මෙතන මේ මුඩට එහෙම යන්නේ නැතුව මේ හරිය කන්සොලිඩේට් වෙවීම යන්නත් පුළුවන් ගිහිල්ලා මෙතනින් පස්සේ බුල් මාකට් එක එනවා අපව. කියන අයත් ඉන්නවා. ඒක එක ප්‍රෙඩික්ෂන් එකක්. ඒකට වඩා මම ගොඩක් හොඳ ප්‍රෙඩික්ෂන් එකක් තියෙනවා. ඒ තමයි 10 වෙනි මාසේ කියන්නේ ඔක්තෝබර් මාස වෙනකම් මේක යයි කියන එක. ඒ කියන්නේ දල වශයෙන් අපි ඔක්තෝබර් අන්තිම වගේ ලකුණු කළොත් මේ හරිය වගේ ලකුණු කරමු. ඇයි ඒක ඇයි මේ ඔක්තෝබර් මාසේ ගොඩක් දුරට මේ හරියන්න ඉඩ තියෙන්නේ? ඒකට හේ ප්‍රෙඩික්ෂන් එක ගොඩක් දුරට හරියන්න ඉඩ තියෙන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපි කොහොමද දන්නවා දැන් මේකේ මේ හරිය බැලුවොත් කොයි කාලෙද මේ බෙයා මාකට් එක පටන් ගන්න තියෙන්නේ? සාමාන්‍යයෙන් මේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් හරි සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට ඔක්තෝබර් ඉඳන් වැටෙන්න පටන් ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර බෙයා මාකට් එක යනවා බිට්කොයින් වල. ඒතර මේ අවුරුද්ද සම්පූර්ණ වෙන්නේ මෙතනින්. ඒතර සාමාන්‍යයෙන් අර අවුරුදු 3ක් බුලිෂ් වෙලා අවුරුද්දක් බෙයාරිෂ් වෙන සයිකල් එක ගැන අපි හිතුවොත්. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ඇති ගිය අවුරුද්දේ ඇත්තටම ඉයර්ලි බුලිෂ් වුණේ නැහැ. රෙඩ් කැන්ඩල් එකක් හැදුණා ඉයර්ලි කැන්ඩල් එක ගිය අවුරුද්දේ. පොඩ්ඩක් යටින් ක්ලෝස් වුණේ හැබැයි පොඩි රෙඩ් කැන්ඩල් එකක්. ඒ හින්දා
එච්චරම ලොකුව බලපෑමක් නැහැ ඊයරලි එක කියලා කාට හරි කියන්නත් පුළුවන්. ඒ හින්දා මේ සැරේ කොහොමද අපි දැන් බ්‍යාමකට කියලා ෂුවර් හින්දා මේක ඔක්තෝබරෙන් පස්සේ රිකවර් වෙයි කියන්න පුළුවන්. ඒක එක හේතුවක්. කියන්නේ මේ හරියටම අවුරුද්දක සයිකල් එක ගැන හිතුවොත් ඊළඟට තව හේතුව තමයි මිඩ් ටර්ම් එක. ඇමරිකාවේ මිඩ් ටර්ම් එක ගැන හිතුවොත් දැන් ට්‍රම්ප් එන්නේ කලින් සැරේ 2024 ඡන්දෙ දිනපු ගමන් මෙතනින් දන්න රැලිය කියන්නේ පොඩි මිනි ඕල්ට් කොයින් සීසන් එකක් එක්ක බිට්කොයින් රැලි එකක් යනවා. හරිද? හැබැයි ජනවාරි මාසයේ ට්‍රම්ප් දිවුරුම් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? ඒ රැලි එක ඉවර වෙලා ආපහු ඩම්ප් වෙන්න ගන්නවා. ඒකට හේතුව ඔයගොල්ලෝ දන්නවනේ දැන් මෙතන ඒකට හේතුව ඇවිල්ලා මේ 2025 ජනවාරිනේ මේ රැලි එක ගිහිල්ලා 2024 ඉඳන් මේක මම කියන්නේ මෙන්න මේක මේ හරිය ඉඳලා මේ ගිය එක ගැන ඔය හරි ඔය මේ කෑල්ල ගැන මම කියන්නේ මේ කොටස ගැන කොහමද මේක උනාට පස්සේ ආයෙ ඉතින් මේ මොකද ටැරිෆ් කේස් එකත් එක්ක තමයි ඩම්ප් වෙන්න ගන්න මෙතනින් හරි එතකොට මේ ඒ ටැරිෆ් කේස් එකත් එක්ක මේ ඩම්ප් වෙනවා දැන් කොහොම හරි මේ රැලිය කියන්න හේතුව තමයි අර ක්‍රිප්ටෝ ෆ්‍රෙන්ඩලි ප්‍රෙසිඩන්ට් කෙනෙක් වෙනවා කියලා ක්‍රිප්ටෝ රෝලට දුන්න පොරොන්දු ඒවත් එක්ක ආපු ඒ සෙන්ටිමන්ට් සෙන්ටිමන්ට් එක. එතකොට ඒක නැති වුණානේ දැන් මේ ටැරිෆ් කේස් එක කොහොම ඇවිල්ලා කොහොම හරි දැන් ආපහු මේ මිඩ් ටර්ම් එකට එනකොට සමහර විට වෝ එක පොඩ්ඩක් සමනය වෙලා පොඩි නේද පොඩි සාමකාමී පරිසරයක් හදලා ඒ මිඩ් ටර්ම් එක දිනන්න ඕනේ හින්දා මේ ක්‍රිප්ටෝ රෝලට දුන්න පොරොන්දු ආපහු මතු කරලා අරගෙන පොඩි කැම්පේන් එකක් වගේ ගියොත් නේද ඒ සම්බන්ධව සමහර කට්ටියගේ ඒ සම්බන්ධ අයිඩියා එකක් තියෙනවා එහෙම වෙයි කියලා. එතකොට ඒක මිඩ් ටර්ම් එකත් එක්ක මැච් වෙන හින්දා අර ක්‍රිප්ටෝ බෝලගේ පොරොන්දු ආපහු මතු කරලා අරගෙනනේ ක්‍රිප්ටෝ බෝලට පොඩි සහනයක් දීලා ඒව කරොත් කියලා. ඒකත් එක්ක මේ ඒකයි අරකයි කියන්නේ මේ මාකට් සයිකල් එක මැච් වෙන හින්දා හරියටම අවුරුද්දක් බෑ මාකට් එකක් තියෙන හින්දා මෙතනින් පස්සේ රිකවර් වෙන්න ඉඩ තියෙනවා. ඒතකොට මේක මෙහෙම 40000 රේන්ජ් එකට ඇවිල්ලා මේක රිකවර් වෙන්නත් පුළුවන්. මේ හරිය දිගටම කන්සොලිඩේට් වෙලා ගොඩ කාලයක් නේද තව අප් වෙලා ආපහු වැටෙන්න එහෙම ගොඩාක් දේවල් වෙන්න පුළුවන් මේ කාලය ඇතුළේ. හරි. කියන්නේ ඕන තරම් වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එක දෙයක් කියලා අපිට කියන්න බෑ. දැන් මම මේ ඉන්න තැන ඉඳලා ගත්තොත් විවිධාකාර දේවල් වෙන්න පුළුවන්. මේ වගේ ලොකු ලෙවල් එකකින් අප් වෙලා ඔහොම විවිධාකාර පැටර්න්ස් වලට ගිහිල්ලා ඩම්ප් වෙලා එක එක විදිවලට මෙතනට වෙනකන් ඇවිල්ලා ඊට පස්සේ ආයි බුල් මාකට් එක කන්ටිනියු වෙන්න ඉඩ තියෙනවා. ඊළඟ බුල් මාකට් එක එනවා. හරිද? ඊළඟට මේ එක කලුත් වෙලා තියෙනවා හොඳේ. ඔයගොල්ලෝ කලින් හිස්ටොරිකලි ගත්තොත් අපි මේ වීක්ලි චාර්ට් එකේ ඔයගොල්ලෝ බලන්න මේ බෑ මාකට් එක ආවට පස්සේ මේ ලොකු අප් එකක් ගිහිල්ලා ආයෙත් වැටලා තියෙනවා. නේද? එහෙම වෙනවා. ඉතින් ඒ වගේ වෙන්න ඉඩ තියෙනවා. දැන් ඕක තමයි ඇත්තටම අපිට ගන්න පුළුවන් හොඳම ප්‍රෙඩික්ෂන් එකක්. ඒ කියන්නේ 40000 වගේ රේන්ජ් එකට වැටෙන එක. ඊළඟට තව දෙයක් තියෙනවා. දැන් මෙතන මේ ඩම්ප් එකේදී මෙතනට ආපුවාම මේ 60000 වෙනකොට ඇවිල්ලා මේක දැන් රිකවර් වෙලා මේ කන්සොලිඩේෂන් එක යද්දී ඔයගොල්ලන්ට පේනවා RSI එක ඇවිල්ලා තියෙනවා. RSI එක ඇවිල්ලා තියෙනවා මේ හරියට. දැන් මේ RSI ගැන එතකොට සමහර විට ඔයගොල්ලෝ දැන් මම මෙච්චර වෙලා කතා කරපු දේවල් ගැන දන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මම Fibonacci එක ඇප්ලයි කළා නේද? එතකොට CME ගැප්ස් ගැන කතා කළා බැලන්ස් ප්‍රයිස් එක. දැන් මේ සියලු දේවල් RSI ඉන්ඩිකේටර් එක ගැන මේ සියලු දේවල් ඔයගොල්ලෝ සමහර විට මීට කලින් ටෙක්නිකල් ඇනලිසිස් වල යම් තරමකට දන්නවා ඇති. දන්නේ නැති අය ඉන්නත් පුළුවන්. ඒගොල්ලන්ට අපි ඉස්සරහට මේ සම්බන්ධව සවිස්තරාත්මකව වීඩියෝස් අරන් එනවා. වෙන වෙනම හොඳයි. කියන්නේ ඒ සම්බන්ධ කන්සෙප්ට්ස් වෙන වෙනම අරන් එනවා මේ වීඩියෝස් විදියට. එතකොට දැන් ඔයගොල්ලන්ට මේක සිංහලෙන් මේ සම්බන්ධව කරපු තව channels තියෙනවා හොයාගන්න පුළුවන් දැනට. ඒ වගේම ඉංග්‍රීසි channel වල ඉංග්‍රීසි channel ඊට වඩා විස්තරාත්මකව තියෙන ඉංග්‍රීසි දන්නවා නම් ගොඩක් හොඳට මේක ගැන සම්බන්ධව දැනුම ගන්න පුළුවන්. ඉතින් මේ දැන් RSI ඉන්ඩිකේටර්ස් වගේ ඒ වගේ දේවල් දන්නේ නැත්නම් බය වෙන්න එපා. අපි ඉස්සරහට කතා කරනවා විස්තරාත්මකව මේ සම්බන්ධව. ඊටාම් විස්තරාත්මක වෙන ලංකාවේ කවුරුත් නොකරපු ලෙවල් එකට කතා කරනවා. කියන්නේ ගැඹුරටම. කියන්නේ සියලු දේවල් ඒ කියන්නේ මේක කැල්කියුලේෂන් හැමදේමත් එක්ක. ඉතින් දැන් මෙතන මේ මම මේ පොඩියට RSI ලකුණු කරලා තියෙනවානේ. දැන් මේක මේ ඕවර්සෝල්ඩ් රීජන් එකක්. දැන් මෙතන මේ ඕවර්සෝල්ඩ් එක ඇත්තටම ඓතිහාසික ඕවර්සෝල්ඩ් එකක්. කියන්නේ මේ කන්සොලිඩේෂන් එක පල්ලෙහාට ඩම්ප් වෙලා ගිහපු ඕවර්සෝල්ඩ් එක මේ වීක්ලි චාර්ට් එකේ බිට්කොයින් වල කියන්නේ වැඩියෙන්ම ඕවර්සෝල්ඩ් වෙච්ච අවස්ථාව. හොඳේ මේ යටට ඒක විශේෂත්වයක්. දැන් මේක ඔයාලට හිස්ටොරිකලි බලන්න පුළුවන් මේක ගිහිල්ලා මේ හරියට ගියම තව මේ වගේ ආපු තැන් තියෙනවානේ. ඊට වඩා මෙතන මේ අගය ගොඩක්ම දැන් මෙතන පේනවනේ 26 දශම ගානක් වගේ. හරියට මේ ගන්න අවශ්‍ය නැහැ. දැන් අපි මොනවා මේක ලොක් කරලා බලන්න පුළුවන්. මේක හරියට 26යි 84 ඒ වගේ රේන්ජ් එක. يعني 26කුත් ගානක් වගේනේ යන්නේ. ඒතකොට මේක අනිත් එකත් එක්ක කම්පෙයාර් කරලා ඔයගොල්ලෝ බැලුවොත් තේරෙයි මේක තමයි ඒ කියන්නේ මේක ලොකු නිවුස් එකක් වුණා ඒ දවස්වල මේක කියන්නේ ඇනලයිසිස් කරන කට්ටිය අතරේ මේක තමයි ලොකුම ඕවර්සෝල්ඩ් අවස්ථාව බිට්කොයින් ඉතිහාසයේ. වැඩිම ඕවර්සෝල්ඩ් වෙච්ච අවස්ථාව වීක්ලි chart එකේ.
ඉතින් ඊට පස්සේ තමයි රිකවර් එක යන්නේ. හොඳයි. ඒකත් වැදගත් කාරණයක් මම හිතුණා ඒක කියන්න ඕනේ කියලා. දැන් අපි දැන් ඒක ගැන කතා කරපුවා අපි මං හිතුවා දැන් අපි බිට්කොයින් සම්බන්ධ මේ දවස්වල මොකද වෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ මේ දවස්වල ෆන්ඩින් ෆීස් එහෙම කොහොමද කියලා අපි බලමු. එතකොට මේ මම දැන් කලිනුත් කිව්වා වගේ මේ ෆන්ඩින් ෆී එක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒත් කලබල වෙන්න එපා. මොකද අපි ඉස්සරහට මේ සම්බන්ධව විස්තරාත්මකව කතා කරනවා. ඒ කියන්නේ අපි ෆියුචර්ස් ට්‍රේඩින් ගැන විස්තරාත්මක වීඩියෝ ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ෆියුචර්ස් මාකට් එක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන සියලු දේවල් ගැඹුරටම කතා කරනවා. ඉතින් දැන් මේ සාමාන්‍යයෙන් ෆන්ඩින් ෆී එක කියන එක බලන්න යන්නේ මේ කොයින් ග්ලාස් කියන වෙබ්සයිට් එකට. සමහරවිට ඔයගොල්ලෝ දන්නවත් ඇති. දැන් මේකේ ඔයගොල්ලන්ට පේනවා බිට්කොයින් වල දැන් මේ වෙනකොට ඇත්තටම 0.003ක් ඒ කියන්නේ ධන පොසිටිව් වගේක් තියෙන්නේ. පොසිටිව් වගේක් තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බුලිෂ් පැත්තට පොඩ්ඩක් ගිහිලා තියෙනවා. මම මතකයි දැන් මේක නෙගටිව් වෙලා තිබ්බා. ඩම්ප් එක ගියාට පස්සේ කන්සෝලිඩේෂන් එක අතරේ නෙගටිව් වෙලා තිබ්බා. දැන් පොසිටිව් යන්නේ. ඒ කියන්නේ පොඩි බුලිෂ් සෙන්ටිමන්ට් එකක් තියෙනවා. දැන් මේක කට්ටිය බලනවා ඉතින් මෙතන මේ බයිනෑන්ස් කියලා තියෙනවා. මෙතනත් වගේ බයිනෑන්ස් කියලා තියෙනවා. මේ දෙක මොකක්ද කියලා. දැන් මෙතන අපිට තියෙනවා මේ USDT USD මාජින් කියලා තියෙනවා. මෙතන ටෝකන් මාජින් කියලා තියෙනවා. එතකොට බයිනෑන්ස්වල තියෙනවා එතනම මේ ඔයාලා දන්නවා ඇති USDM සහ coin M කියලා contracts. ඒ වෙනස් ෆියුචර්ස් contract වර්ග දෙකක් තියෙනවා. එතකොට අපි ඒක ඉස්සරහට කතා කරමු. මේ දෙකේ ෆන්ඩින් ෆීස් තමයි මේ වෙනම තියෙන්නේ. කොහොමද මේ දෙකේම තියෙන්නේ පොසිටිව් වගේක්. ඒ කියන්නේ බිට්කොයින් සාමාන්‍යයෙන් බුලිෂ් ගතියක් තමයි තියෙන්නේ. ඒක විශේෂයි. විශේෂයෙන් බයිනෑන්ස් එකේ. අනිත් ඔක්කොම එක්ස්චේන්ජ් ගත්තත් එහෙමයිනේ. ඔක්කොම ගත්තත් මේ වයිට් බිට් කියන එක අර අනිත් ඔක්කොම සාමාන්‍යයෙන් මෙතන දාලා ලිස්ට් කරලා තියෙන මෙතන තියෙන එක්ස්චේන්ජ් වල බුලිෂ් ලෙවල් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක හොඳ තත්ත්වයක්. මේ දවස් ටිකේ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඊළඟට මම හිතුවා දැන් මේ අපි කතා කරන්න මේ පොඩ්ඩක් ETF වල ඉන්ෆ්ලෝස් ගැන එහෙම අපි මාකට් වලට ගිහිල්ලා බලමු ක්‍රිප්ටෝ බිට්කොයින් ETF වල තත්ත්වය කොහොමද කියලා. බිට්කොයින් ස්පොට් ETF ගත්තොත් 27 වෙනිදා තමයි අන්තිමට තියෙන්නේ. ඒ කියන්නේ ගිය සිකුරාදා තමයි අන්තිමට තියෙන්නේ. එතකොට මේ මෙතන පෙන්වන විදිහට 3280ක් ඒ කියන්නේ බිට්කොයින් විකුණලා තියෙනවා. වැඩියෙන්ම IBIT එකෙන් තමයි. ඒ කියන්නේ BlackRock එකේ ETF එකෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ බ්‍රහස්පතින්ද සිකුරාදා දෙකේම අවුට්ෆ්ලෝස් තියෙන්නේ ඇත්තටම. හැබැයි BTC එකට වඩා අපි USD අගේ දාලා බලුවා නම් ටිකක් පැහැදිලි වෙයි. මේකේ 225 මිලියන් වගේ තියෙනවා. 171 මිලියන්. එතකොට බැබැයි ඊට කලින් ඉන්ෆ්ලෝස් තිබ්බට ලොකු ගාණක් ඇවිල්ලා නැහැ නේ. ඊට පස්සේ අවුට්ෆ්ලෝස් හැබැයි මෙතන ලොකු ඉන්ෆ්ලෝස් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. කොහොම හරි ඕවරෝල් අවුට්ෆ්ලෝස් තමයි වැඩි මේ දවස් ටිකේ කියලා ඔයගොල්ලන්ට පේනවා. නේද? ගොඩක්ම මේ බෙයා මාකට් එක අපි ඉන්න හින්දා අවුට්ෆ්ලෝස් වැඩි. හැබැයි ETF වල මේ ඉන්ෆ්ලෝස් අවුට්ෆ්ලෝස් වලින් ගොඩක්ම අපිට හරියටම අයිඩියා එකක් ගන්න බෑ. මොකද මෙතන පොඩි දේවල් ටිකක් තියෙනවා. මොකද දැන් ස්පොට් මාකට් එකේ ගොඩක් කට්ටිය ස්පොට් බයි කරනවා 60 10 රේන්ජ් එකේදී ස්පොට් බයි කරනවා ගොඩක් අය මේ කන්සොලිඩේෂන් එකේදී. ගොඩක් ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරන්න බලාපොරොත්තු වෙන අය වෙන්න පුළුවන්. ඒ වගේ ඒ හින්දා ETF වල ඉන්ෆ්ලෝ අවුට්ෆ්ලෝස් විතරක් බලලා අපිට හරියටම මාකට් සෙන්ටිමන්ට් එක හරියටම කියන්න බෑ. නමුත් දල අයිඩියාවක් විදිහට ඔයගොල්ලන්ට පේනවා දැන් මේ පහුගිය සතිය ගත්තොත් ගොඩක්ම අවුට්ෆ්ලෝස් තියෙන්නේ. කියන්නේ ගොඩක්ම මාකට් සෙන්ටිමන්ට් එක තියෙන්නේ බෙයාරිෂ් පැත්තට කියන එක තමයි අපිට හිතන්න පුළුවන්. එතකොට අපි ඉස්සරහට බිට්කොයින් ගැන විතරක් නෙමෙයි Ethereum ඇතුළු අනිකුත් ක්‍රිප්ටෝකරන්සි ගැනත් ටෙක්නිකල් වගේම ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් අරගෙන එනවා. ඒ වගේම අපි කලිනුත් කිව්වා වගේ බ්ලොක්චේන් සම්බන්ධව අපි කතා කරනවා. ඒ කියන්නේ බ්ලොක්චේන් සම්බන්ධව ටිකක් ගැඹුරට යනවා. ඒ කියන්නේ ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධව තියෙන ෆන්ඩමෙන්ටල්ස් පැත්ත කතා කරනවා. ඒ වගේම ට්‍රේඩින් සම්බන්ධවත් අපි වෙනම කතා කරනවා. ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියන එක ගැන ඒ වගේ දේවල් ගැන. ඉතින් මේ සියලු දේවල් කතා කරන හින්දා ඔයගොල්ලෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඉස්සරහ ගොඩක් වැදගත් වීඩියෝස් සහ ටියුටෝරියල්ස් අරගෙන එනවා. හැමෝටම මේ වීඩියෝ එක නරඹුවාට ස්තුතියි කියනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.